කතන්දරේනු පාවි මේ මාවත සුවඳ දේවි සොඳුර ඔබෙයි මගෙයි සිතැඟියාවේ නේරෑ නැගිරැහි ගීත තනිවී සවනේ රැඳේවි ඔබ මා වෙත රැඳී ඉන්න සිහින ලතාවේ සීතල පිනි බින්දු බින්දු රැතරු මත රැඳු රැඳු ඇගේ නුවන් තෙමි කැලුම් පාවේ ආදර සුව සිහින කැඳු මීවිත මුව රැඳු රැඳු මගේ සිතුම් ඇගේ පැතුම් යාවේ රැඳේවි මහා තනියට හිඳේවි නිබඳ මගේ සිතේ තනිය පාවේ ඔබ මාගේ ප්‍රේම ගීත ගොළු වී දෙහදේ රැඳේවි යලි මා වෙත ළඟාවන්න හංසලතාවේ සීතල පිනි බින්දු බින්දු රැතරු මත රැඳු රැඳු ඇගේ නුවන් තෙමි කැලුම් පාවේ ආදර සුව සිහින කැඳු මීවිත මුව රැඳු රැඳු මගේ සිතුම් ඇගේ පැතුම් යාවේ පසුරු 2 විනාඩි 2 ඔබ එක්වන්නේ වෙළඳ සේවය සමගින් මෙන්න අපෙන් පුවන් අනුග්‍රහය ආර්.එස්. වානේ කම්පනි SLS සහතිකයේ සමග පියකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්පනි IIHS සමග එක් වී සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු වන්න 0114 65 11 44 අමතන්න LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න අපේ පුවත් සමගින් මම ශාන්ත කුමාර ලියනගේ පොලිසිය තුළ මත්ද්‍රව්‍ය භාවිත කරන අය හඳුනා ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසයි. එම චෝදනාව යටතේ ගෙවුණු මාස 4ේදී පොලිස් නිලධාරීන් 10 දෙනෙකු සේවයෙන් ඉවත් කර ඇත. මේ සම්බන්ධ නිරීක්ෂණ තවදුරටත් සිදු කරමින් පවතී. සැක සහිත අය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කෙරේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පනවා ඇති නව බදු හේතුවෙන් ඩොලර් බිලියන ගණනක මුදලක් ඇමරිකාවට ගෙවීමට ඔස්ට්‍රේලියාවට සිදු වී තිබේ. එෙහිදී ඔස්ට්‍රේලියානු ව්‍යාපාරිකයන්ට සහනයක් දීමට තමන් අවධානය යොමු කර ඇතැයි ඇමරිකානු ජනාධිපතිවරයා අද පෙරවරුවේ දුරකථන මගින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් මහතාට පවසා තිබේ. ඇමරිකාවට වානේ සහ ඇලුමිනියම් ප්‍රධාන ලෙසම අපනයනය කරන්නේ ඔස්ට්‍රේලියාවයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට නව ආලෝක පද්ධතියක් එක් කරේ. ඒ අනුව පැරණි ආලෝක පද්ධතිය වෙනුවට LED ආලෝක කුළුණු ස්ථාපිත කර ඇත. එවැනි නවීන කුළුණු 6කින් සමන්විත මෙරට දෙවන ජාත්‍යන්තර ක්‍රීඩාංගණය බවට එයපත් වේ. මීට පෙර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයද මේ අයුරින් නවීකරණය කෙරුණි. ඔස්ට්‍රේලියාවත් සමග හෙට පැවැත්වෙන ප්‍රථම එක්දින තරඟය දිවා තරඟයක් ලෙස පැවැත්වෙන්නේද ප්‍රේමදාස පිටියේ එම අලුත් වැඩියා කිරීම මෙතෙක් අවසන් නොවීම නිසාය. මේළඟ පුවත් ප්‍රකාශයේ පස්වරු 3ට බලාපොරොත්තු වන්න. ආර්.එස්. වානේ කම්පනි නවීන තාක්ෂණයෙන් SLS සහතිකයේ සමග RV 500 වානේ කම්පනි ඕනෑම කම්පැනියකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්පනි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්පනි පාසල් අධ්‍යාපනයෙන් පසු ඔබේ උසස් අධ්‍යාපනයේ දොරටුව විවර කරගන්න IIHS සමග එක් වී පිළිගැනීමෙන් ඉහළ සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු වන්න. අදම ලියාපදිංචි වන්න 0114 65 11 44 මගින් අප අමතන්න. හරිගේ හරිම තැනට ගිහින් LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
හරි ගියේ හරිම තැනට ගියේ හින්දා LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. හරිත දනව් අතරේ රසින් පිරිහදට නුසුන් රස බෙදන වෙළඳ සේවය වෙළඳ සේවය වෙළඳ සේවය මියුරුගේ සර සමග සිව්තික පුවත් ගෙනෙන වෙළඳ සේවය රසික දනමන ඔබයන දැනුම් සම්පත අරගෙන සියුම් ලෙස ඔබ සනසන වෙළඳ සේවය වෙළඳ සේවය වෙළඳ සේවය 94.3 94.5 දිවයින පුරා අයිබෝවන් කතා සරිත් සාගරයේ සමගින් ඔබ සම්බන්ධ වෙන්නේ. ඉතින් අදත් අපි ආරාධනා කරනු ලැබුවේ සකුන්තල ආටිගල ගුරු මහත්මියට පානදුර රාජකීය විද්‍යාලය සහ පානදුර මහානාම විද්‍යාලයේ හිටපු සංනිවේදන සහ මාධ්‍ය අධ්‍යයන විෂය භාර ගුරුතුමිය වර්තමානයේ අනුරාධපුර සිරි දීපානන්ද ප්‍රාථමික විද්‍යාලයේ ගුරු වෘත්තිය හදාරනු ලබනවා. ඉතින් අයිබෝවන්. ඔව්. අද තොරතුරුත් එක්ක කතා කරනකොට අනුරාධපුරය ගැන තමයි කතා කරන්න ඕනේ. කොහොමද අනුරාධපුර පැත්තේ වෘත්තීය ජීවිතය? ඇත්තටම මම අනුරාධපුරයේ සිරි දීපානන්ද ප්‍රාථමික විද්‍යාලයට දැන් සම්බන්ධ වෙලා හරියටම සති දෙකක් වගේ කෙටි කාලයක් මම මාසායක අනුයුක්ත කාල සීමාවකට තමයි පාසලට යන්නේ. තාමත් මගේ නිත්‍ය සේවා ස්ථානයක් දැනුණා. සෑහෙන මනුෂ්‍යත්වයේ අතින් ආගන්තුක සත්කාරය කියන දේ හිම ඉහළින්ම තියෙන ප්‍රදේශයක් කියලා මට හිතුණා. මම ගොඩාක් වෘත්තීය ජීවිතය තුළ ගොඩක් සතුටෙන් ඉන්න කාල සීමාවකට මම පිවිසුණා කියලා මට හිතෙනවා. ඔබ අද පළවෙනි ගීතයේ විදියට තෝරනවා අමරදේවයන් ගායනා කරන ගීතයක්. විකසිත නේද? ඔව් විකසිත පෙම් පොකුරු පිය. ඔව්. මේ ගීතයට ඔබ වඩා ප්‍රිය කරන්න හේතුව මොකද? මේක පණ්ඩිත් අමරදේවයන් විසින් ගායනා කරන්නේ පද රචනය කරන්නේ ආචාර්ය අජන්තාරණ සිංහයන් සංගීතයේ ප්‍රේමසිරි කේමදාස ශූරීන්. මේ ගීතය අත් වශයෙන් මම පෞද්ගලිකව ප්‍රිය කරනවා කියන්නේ මේකේ අර තමන්ට ප්‍රේමයේ අහිමි වුණත් ඒ ප්‍රේමයේ අහිමි වීම පිළිබඳව ඇතිවෙන වේදනාව තුළින් වෛරයක් ඇති කරගන්නේ නැහැ. දැන් මේක වර්තමාන සමාජයේ ගොඩක් වෙලාවට අපි දකිනවා ප්‍රේමයේ අහිමි වීම තුළින් මිනිස්සු අර ඉච්ඡා බංගත්වයට පත් වෙලා වෛරය ඇති කරගෙන තමන්ට අහිමි වෙච්ච ප්‍රේමය පෙම්වතාගෙන් පෙම්වතියගෙන් පරිගන්න උත්සාහ කරනවා. ඉතින් අර වැඩිහිටි සමාජයේ විදිහට සහ ගුරුවරු විදිහට අපිට වගකීමක් තියෙනවා එවැනි අපරාධ එවැනි අර වැරදි සිතුවිලි සමාජගත වෙන එක ජන විඥාණයට යන්නේක වළක්වන එක සහ හරි මාර්ගයට ළමයින්ව යොමු කරන එක. ඕනම කෙනෙක්ව හරි මාවත පෙන්වන එක වැඩිහිටි සමාජයේ අපිට වගකීමක් තියෙනවා.
ප්‍රේමය කියන්නේ බොහොම සුන්දරයි, සරලයි. සහ ඒ ප්‍රේමය පටන් ගන්න ආරම්භම බොහොම සුන්දරයි. ලියුම් කියුම් මගින් සමහර නිර්මාණශීලී ශක්තියත් එමගින් ප්‍රකට වෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා දැන් මේ වගේ ගීත අපි සමාජගත කරන එක අපි හැමෝගෙම වගකීමක්. එතකොට ඒවා ඇහුනහම යම් කිසි කෙනෙකුට තමන්ගේ අර සිතුවිලි පාලනය කරගන්න ඉවසීම දරා ගැනීම මේ වගේ දේවල් වලට මෙතනින් රුකුලක් ලැබෙනවා කියලා වේදනාව සමනය කරගන්න පුළුවන් මේ ගීත රසාස්වාදයේ තුලින්. විශේෂයෙන්ම මේ ගීතයත් එක්ක බැඳිච්ච පුංචි කතාවක් තියෙනවා. මම මීට කලින් සේවය කරපු පාසලක මගේ උසස් පෙළ පන්තියේ හිටිය ශිෂ්‍යයෙක්, ඔහු හොඳට වැඩ කරපු දරුවෙක්. ටික දවසක් ගියාම ටිකක් අධ්‍යාපනයේට මැලිකමක් දක්වන ගතියක් තිබුණා. මම විෂය භාර ගුරුවරයා විදිහට මගේ විෂයට ලකුණු අඩු වුණාම මම කතා කරලා ඇහුවා ඇයි පුතේ ඇයි මේ සැරේ ලකුණු අඩු වුණේ කියලා. ඊට පස්සේ මේ දරුවෝ උසස් පෙළ පන්තියේ හිටියේ. එතකොට මට කිව්වා ටීචර් මම ගෑල් ළමෙක් එක්ක යාළු වෙලා හිටියා. එයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන දැන් මගෙත් එක්ක කතා කරන්නෙත් නැහැ. මට එයාගෙන් පලි ගන්න ඕන කියලා. ඊට පස්සේ ඉතින් මෙයා විවිධාකාරයෙන් එක එක වෙලාවට කියනවා මම මෙහෙම පලි ගන්නවා මොකද මම සාමාන්‍ය ශිෂ්‍යයොත් එක්ක සුහදව කතා කරන ගුරුවරයෙක්, මම ළමයින්ට අහුම්කම් දෙන ගුරුවරයෙක්. ඒ නිසා මාත් එක්ක ඇවිත් කියනවා. එතකොට මම කිව්වා එහෙම හිතන්න එපා. මේ වෙලාවේ තියෙන්නේ ඉගෙන ගන්න, උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න ඕන. මේ වෙලාවේ ඉගෙන ගන්න දේ කරන්න. පලි ගන්න ඕනම නම් මෙන්න මේ සින්දුව තියෙනවා. මේ සින්දුවේ පොඩ්ඩක් රිදවීමක් තමයි තියෙන්නේ. ඕක ඇහෙන්න සලස්වන්න කියලා. ඊට පස්සේ මේ දරුවෝ මට ඕකේ තේරුම තේරෙන්නේ නැහැ ටීචර් කියලා. ඊට පස්සේ මම එයාගේ අම්මාට එන්න කියලා අම්මව දැනුවත් කරා දරුවා මෙහෙම ගැටලුවක ඉන්නේ, ඒ නිසා අම්මා අවධානයෙන් ඉන්න කියලා. ඒ අම්මා ගොඩක් හොඳ අම්මා කෙනෙක්. දරුවාව ක්‍රීඩාවට යොමු කළා, සංගීතයට යොමු කළා. දරුවට සංගීත හැකියාව තිබුණා. යොමු කළා දරුවාව හරියාමකට අරගෙන විදේශ රටකට විශ්වවිද්‍යාලයකට යවුවා. මේ මෑතකදී මගේ අර පළවෙනි වැඩසටහන YouTube එකේ තියෙනවා දැකලා මට කතා කරලා කිව්වා ටීචර් ආයෙත් වැඩසටහනට යන දවසට මේ සින්දුව කියන්න මට දැන් මේකේ තේරුම තේරෙනවා. මේක හරි ලස්සන සින්දුවක්. මට කිසිම පරිගැනීමේ සිතුවිල්ලක් නැහැ. දැන් මට මේක තේරෙනවා. ඒ නිසා මේ සින්දුව පුළුවන් නම් ඉදිරිපත් කරන්න කියලා. ඉතින් මට හිතුණා මෑත කාලේ ලංකාවේ අපි දැක්ක පසුගිය දවස්වල විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ඝාතනය වුණා. විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් අතින්. එතකොට උපාධිය දක්වා ඉගෙනගෙන මොනවද ඉගෙනගෙන තියෙන්නේ? තමන්ගේ හැඟීම් සංයමයකින් ඒවා විඳදරා ගන්න, ඒවා පාලනය කරන්න ඉගෙනගෙන නැහැ. උපාධියක් වෙනකන් අධ්‍යාපනය ලැබලා තිබුණත් මම හිතනවා ඉතින් මේ වගේ තව ගොඩක් ලංකාවේ මේ සිදුවීම් සිද්ධ වුණානේ මෙවැනි. ඉතින් මම හිතනවා මේ වගේ ගීත දැන් මෙතන මේ ගීතයේදී කිසිම Tamanට අහිමි වුණත් ඒ පිළිබඳව වේදනාවක් නැහැ සහ ඒ ගෞරවයේ ඒ නැති වෙච්ච ප්‍රේමයට නිගා කරන්නේ මගේ සොඳුරු ලඳුනේ කියලා තමයි කියන්නේ. තා ප්‍රේමයේ අහිමි වුණත් තාමත් සොඳුරුයි. මගේ සොඳුරු ලඳුනේ. ඒ වගේම මෙයා කොයිතරම් මේ කතා රචකයා කොයිතරම් වේදනාවෙන් සිටියත් එයා කියනවා තනිකම රජේන පාළු විමානයේ ගොම්මන් කළුවර හඬා වැටෙද්දී දැන් Tamanගේ ජීවිතේට අඳුරක් ඇති වෙලා තියෙන Taman ප්‍රේම කරපු කෙනා නැති වුණාට පස්සේ අහිමි වුණාට පස්සේ Tamanට බලාපොරොත්තුවක් නැහැ. හැබැයි ඔහු ප්‍රාර්ථනා කරනවා ඔබ දිවි අරණේ පැතුම් විජිතයේ මණික් පහන් වැට දැල් වේවා. කිසිම සාපයක් නැහැ. යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් මම හිතනවා මේ ගීතේ මෙවැනි ගීත අපි සමාජගත කළ යුතුයි කියලා. අපි හැම ගීතේ විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන පතිකුලයට අද මට පිටු පායන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ හිතේ කඳුළු බිඳු රැතන් යානේ
ඉහ ඉද්දර හිඳ ඉක්කිබිඳිනා සඳ ආදර සැනරුම් ප්‍රේම පුරාණේ ඔබට විරහගිනි නොගෙනේවා ඔබට විරහගිනි නොගෙනේවා විකසිත පෙම් පොකුරු කියුම් ඔබේ පයට පොඩි වී ගියාද පතිකුලයට අද මට පිටු පායන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ තනිකම රජයන පාළු විමානේ ගොම්මන් කළුවර හඬා වැටෙද්දී ඔබ දිවි කරනේ පැතුම් විජිතයේ මැණික් පහන් වැට දැල්වේවා මැණික් පහන් වැට දැල්වේවා විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාද පතිකුලයට අදේ මගේ සොඳුරු ලඳුනේ අද වැඩසටහන සමගින් සම්බන්ධ වෙන්නේ සකුන්තලා ආටිගල ගුරු මහත්මිය. එතුමිය අනුරාධපුර සිරි දීපානන්ද ප්‍රාථමික විද්‍යාලයේ නියෝජනය කරනවා. ඉතින් කොහොමද මේ ඔය කියන අනුරාධපුර පැත්තේ ඔබ දැකපු මෙහෙට වඩා එහෙ දැකපු වෙනස? ඇත්තටම මම මුලින් කිව්වා වගේ මේ ආගන්තුක සත්කාරය කියන දේ තමයි මට ගොඩක්ම දැනෙච්ච දේ. ඒ වගේම ගොඩක් සංකීර්ණ නොවිච්ච සරල ජීවන රටාවක් තරඟකාරීත්වයක් අඩුකමක් වගේ මම දකිනවා මේ සමාජය තුළ. ඒ වගේම දරුවොත් ගොඩක් අහිංසක බලාපොරොත්තු කියන්නේ ජීවිතය පිළිබඳව යම් යම් දුෂ්කරතාවයන් එක්ක ඉදිරියට යන දරු පිරිසක් තමයි මට මේ පාසල්වලදී හම්බ වෙන්නේ. ඔබ ඊළඟට සුමීර සුමංග සමාවෙන්න සුමංග ගායනා කරන ගීතයකට ඔබ සම්බන්ධ වෙනවා අලුත් ගායකයෙක් නේද? දැන් මේ සමහර විට මේ අපි මෑතකදී දැක්ක ලක්ෂණයක් තමයි මෑතකදී බිහුණු යම් නවක ගායක ගායිකාවන් දැස බැලුවොත් ටිකක් නැඹුරුතාවයක් තියෙනවා මේ වියපත් තුන අයගේ පවා ඒ ගායක ගායිකාන්ගේ ගීතවලට. මොකද මේ වෙනසට හේතුව දැන් ගොඩක් අය කියනවානේ මේ නවක පරපුර මෙහෙමයි කියලා. එහෙම තියෙද්දි මෙහෙම වෙනසක් වීම හොඳයිනේ. ඔව් මම හිතන්නේ ඕන් තෝරා ගන්න හොඳ පද රචනයන් නිසා ඕන්ට ඒ හැමෝගෙම ආකර්ෂණය හම්බ වෙනවා කියලා. ඒ කියන්නේ ගීතයක පද රචනය කියන දේ හුඟක් වැදගත් වෙනවා. ඒකේ අර්ථය කියන දේ ඒකට හොඳ සංගීතයක් මිශ්‍ර වුණාම හැමෝ අතරටම යන්න පුළුවන්. සමාජයේ හැම ස්තරයක්ම නියෝජනය වෙන විදිහට ඔවුන්ට රසික පරම්පරාවක් හැදෙනවා. ඇත්තටම මම හිතනවා සුනීර සුමංග කියන්නේ මේ විදිහට හැමෝගෙම හදවත දිනා ගන්න පුළුවන් වෙච්ච ගායකයෙක්. ඔහුගේ පද රචනයන් හැම එකක්ම විශිෂ්ටයි. කියන්නේ එකක්වත් අපිට අර අවර ගණයේ ඕලාරික නිර්මාණ කියලා අපි කියනවානේ වර්තමානයේ තියෙන ගොඩක් දේවල්. එහෙම නැතුව ගොඩක් වෙලාවට මේ යම් කිසි අපිට සමාජයට අපේ ජීවිතයට යම් කිසි දෙයක් ගන්න පුළුවන් හොඳ අර්ථවත් ගීත එක තමයි සුනීර සහ තවත් ඒ වගේ කීප දෙනෙක් ඉන්නවා ගායකයෝ. ඉතින් මම ඊළඟට ඔහුගේ තෝරගන්නා ගීතේ නෙලා ගැනුමට නොහැකි වූවද කියන ගීතය. ඇත්තටම දැන්
ප්‍රේමයේ පිළිබඳව විවිධාකාරයෙන් විවිධ නිර්වචන ඉදිරිපත් වෙනවා. අපිට ඒක හරියටම මෙන්න මේක තමයි ප්‍රේමය සහ ආදරය කියන්නේ කියලා තනි නිර්වචනයක් දෙන්න අමාරුයි. මොකද එක එක්කෙනා Tamanට දැනෙන විදිහට නිර්වචනය කරන්නේ. එතකොට මේ ගීතය තුල තියෙනවා නෙලා ගැනුමට නොහැකි වූද අත්තරීමත් නොවේ ප්‍රේමේ. බලා දුරහිඳ කතා නොකරම සුසුම් සුළඟක සිර කිරීමේ. මං හිතනවා මේ ප්‍රේමයේ සම්බන්ධයෙන් තියෙන හොඳම නිර්වචනයක් මෙතන තියෙනවා. මොකද හැමතිස්සෙම ප්‍රේමය සහ ආදරය කියලා කියන්නේ අපිට ශාරීරිකව ස්පර්ශ මූලිකව අත්පත් කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ බොහෝ විට අපේ හිත තුළම ඉපදිලා හිත ඇතුළෙම විතරක් තියෙන්න පුළුවන්. කවදාවත් එළියට නොෙන්න පුළුවන්. කෙනෙක් පිළිබඳව තව කෙනෙක්ගේ සිතේ ඇතිවෙන සිතුවිල්ලක් ඒක කවදාවත් ප්‍රකාශයටපත් නොවෙන්න පුළුවන්. ප්‍රකාශයටපත් නොකර ඉන්න අමාරුයි. වාචික sannivedanaya ඔස්සේ මිනිස්සු ඒක පෙන්නනවා. නමුත් එතනින් එහාට බැඳීම් ඇති කරගන්න ඒක අපහසුයි. නමුත් එහෙම උනා කියලා දැන් දැකපු ගමන් ප්‍රේමයක් ඇති වෙනවා. මම විශ්වාස කරන විදිහට දැකපු ගමන් කෙනෙකුට ප්‍රේමයක් ඇති වෙන්න පුළුවන් තව කෙනෙක්ගෙන්. හැබැයි නොදැක හිටියා කියලා ඒ ප්‍රේමය නැති වෙන්නේ. කොච්චර සමහර වෙලාවට අපි දන්නවා අපේ පරණ වැඩිහිටි සමාජිකාගේ හරි අපි කතාවක් අහනකොට ඒ අයට ප්‍රේමයේ සම්බන්ධයෙන් තියෙන්නේ අතීත මතකයක් අර ලියුම් කඩදාසියක් කියන්නේ ඉරිච්ච ලියුම් කඩදාසියක් විතරක් වෙන්න පුළුවන්. සමහර විට අර පරණ ෆොටෝ එකක් විතරක් වෙන්න පුළුවන්. ඒකත් කලසුදු ඡායාරූපයක් වෙන්න පුළුවන්. ඒක විතරක් මතක තියාගෙන මිනිස්සුන්ටම ප්‍රේමය කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතයේ තියෙන බරපතල සත්‍යයක්. ඒක ස්පර්ශයකින්වත් නොමැති වුණාට ආත්මයෙන්ම තදින්ම වැළඳගත්තු අව්‍යාජ හැඟීමක්. ඉතින් ඒක මේ ගීතය තුළ කියවෙනවා. කවදාවත් Tamanට ළඟින් ඉන්න බැරි වුණාට ඒ සම්බන්ධයක් විදිහට ඒක ගෙනියන්න බැරි වුණාට ස්පර්ශයක් නැති වුණාට එතන මාංශමය ප්‍රේමයක් නෙවෙයි. නැති වුණාට ඈතින් ඉඳගෙන ආදරය කරන්න පුළුවන් කියන එක. මේ ගීතයට බොහෝ දෙනෙක් එකඟයි. මේ ගීතය සෑහෙන ජනප්‍රියත්වයට පත්වෙච්ච ගීතයක්. සෑහෙන මේ ගීතයත් එක්ක සුනීරගේ මං හිතන්නේ බිහි වෙච්ච හොඳම ගීතය කියලා මම හිතනවා. ඉතින් ඒකනේ අර මේක හැබැයි මෙතනින් එහාට තියෙනවා මේක මේ පැරණි ප්‍රේමය ගැන තමයි කියන්නේ. මේ ගීතේ මම එකඟ නොවන කොටසකුත් තියෙනවා. මම මෙතන එකඟ වෙන්නේ මේ ප්‍රේමයේ නිර්වචනය කරලා තියෙන එකට. මෙතනින් එහාට කියනවා අස්පනා අපිට බිඳුණු හීනෙක ලොවට රහසින් සැරිසැරීමේ සිත් පුරා විඳිනට වරම් නැති සොඳුරු සයනක නිදිවැරීමේ ළඟ ඉඳන් ආදරෙන් මිමිනු පැරණි පෙම්බස් සිහි කිරීමේ පණ පිටින් මුළු සිරුර දන්දී එකම සිතකට ලොබ බැඳීමේ හැබැයි Tamanට ප්‍රේමය අහිමි වුණා කියලා මුළු ජීවිත කාලයේම මිනිස්සු තමන්ගේ වර්තමානයේ අහිමි කර ගැනීම අතීතයේ වෙනුන් මම ඒකට එකඟ වෙන්නේ. ඒක ප්‍රායෝගිකව ජීවිත තුල එච්චර සාර්ථක දෙයක් නෙමෙයි. ඒක අර සමහර වෙලාවට මිනිස්සු තමන්ගේ ජීවිත කාලයේම තමන්ගේ පැරණි මතක එක්ක අනවශ්‍ය විදිහට ගැලිලා ඉන්නවා. සරසවියේදී හම්බ වෙච්ච ප්‍රේමයේ පිළිබඳව, පාසල් වියේදී හම්බ වෙච්ච ප්‍රේමයේ පිළිබඳව, යෝන් වයසේදී හම්බ වෙච්ච ප්‍රේමය ගැන හිතා මිනිස්සු වර්තමානයේ නැති කරගන්නවා. අපේ ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා ගරසර්ප ෆිල්ම් එකේදී චිත්‍රපටයේදී කියන්නේ අතීතයේ ඇලීගෙන ඉඳගෙන ඉවර වෙලා ඒ වර්තමානයේ නැති කරගන්න ඕනේ නැහැ කියන එක. මොකද වර්තමානයේදී අපිට නැවතේ චරිත හම්බුණත් ඒ අයම නෙවෙයි එතන ඉන්නේ. ඒ නිසා මම මේ ගීතේ ඒ කොටසට වඩා මම මුල් නිර්වචනයට තමයි එළුම් කරන්නේ. ඒකයි මේ ගීතේ මම තෝරගත්තේ.
රාසින් සැරී සැරීමය ඇස් පනා පිට විඳුණු හීනෙක ලොවට රාසින් සැරී සැරීමය එක් පුරා විඳිනට වරම් නැති සොඳුරු සයනෙක නිතිවැරීමය නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය බලාදුරහිඳ කතා නොකරම සුසුම් පපුවක හිර කිරීමය සිහිකිරීමය ළඟ ඉඳන් ආදරෙන් මිමිනු පැරණි පෙම්වස් සිහිකිරීමය පන පිටින් මුළු සිරුරදන් දී එකම හිතකට ලොබ බැඳීමය නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය බලාදුරහිඳ කතා නොකරම සුසුම් පපුවක හිර කිරීමය වැඩසටහන සමගින් ඔබ එක්වන්නේ ඔබ ඊළඟට තෝරනවා මේ සමන් ලෙනින් ගායනා කරන ගීතයක්. සමන් ලෙනින් ගායනා කරන අපේ පැදුරෙන් මිදී කෙල්ලට වාසලට යන්නට උනා කියන ගීතය තමයි මම ඊළඟට තෝරගත්තේ. මේකේ සංගීතයේ කපිල අපරැක්ක, පද රචනයේ නාරද විජේසූරිය. සමාවෙන්න මේකේ ගායනයේ සමන් ලෙනින්, පද රචනයේ මහින්ද ප්‍රසාද් මස්සිඹුල, සංගීතයේ දර්ශන රුවන් දිසානායක. ඇත්තටම මහින්ද ප්‍රසාද් මස්සිඹුල කියන්නේ සාහිත්‍ය ලෝකයේ ඉන්න දැවැන්ත චරිතයක්. ඔහුගේ නිර්මාණ පිළිබඳව නිර්වචනය කරන්න, අර්ථකථනය කරන්න තරම් අපි දැනුමින් පොහොසත් මදි කියන එක මුලින්ම නියතමානීව කියන්න ඕන. එතුමා ලියපු කවි පන්තියක් තමයි මේක ගීතයකට විදිහට ගොඩනගන්නේ. එතුමා ලියනවා කවියක් සීගිරි ලඳකගේ අම්මෙක් කියලා. ඊට පස්සේ මේක ගීතයකට සමන් ලෙනින් ගායනා කරන නිසා තමයි මේක පීතෘ කෝණයකින් එළියට එන්නේ. මේ ගීතයේදී කියවෙන්නේ කාශ්‍යප රජුරුවන්ගේ අන්තක්පුරයට අරගෙන ගියපු සාමාන්‍ය පවුලක දුවෙක්ගේ තාත්තා කෙනෙක් කියන කතාව තමයි මේ ගීතෙන් කියවෙන්නේ. ඇත්තටම දැන් අපි ඔය සීගිරිය සම්බන්ධයෙන් ගොඩාක් අපේ ඉතිහාසයේ ලෝකයට ගිය තැනක් නේ සීගිරිය කියලා කියන්නේ. අපේ රට සම්බන්ධතාවම අපේ රට ගොඩක් අඳුරන්නේ සීගිරිය වගේ නිර්මාණ නිසා. එතකොට සීගිරියේ අර සීගිරි අප්සරාවියන් පිළිබඳව සහ සීගිරි බිතුසිතුවම් පිළිබඳව විවිධ මත තියෙනවා. මේකේ අර විජ්ජුලතා සහ මේඝලතා තමයි කියලා එක සිනරත් පඬිවිතාණයන් කියනවා. විජ්ජුලතා කියලා කියන්නේ විදුලිය, මේඝලතා කියලා කියන්නේ වලාකුළු කියලා. එතකොට තවත් අය කියනවා මේ චිත්‍රවල ඉන්නේ පිදුරංගල විහාරයේට මල් අරගෙන ගියපු සීගිරි කාශ්‍යප රජුරුවන්ගේ අන්තපුර කාන්තාව කියලා. එතකොට මහින්ද ප්‍රසාද් මස්සිඹුලයන් මේ චිත්‍ර දිහා දකින්නේ මේ සීගිරි කාශ්‍යප රජුරුවන්ගේ අන්තපුරයට බලහත්කාරයෙන් අරගෙන ගියපු සාමාන්‍ය පවුලක ගෑල් ළමයිගේ චිත්‍ර තමයි මේ තියෙන්නේ කියලා. එතකොට මේ චිත්‍ර දැකලා ඉවර වෙලා මේ තාත්තා කම්පණයටපත් වෙනවා.
අපේ පැදුරෙන් මිදී කෙල්ලට වාසලට යන්නට වුණා. අනේ ඒකිගේ කැකුළු ඇඟ කඳ හැම වෙලාවෙම සිහි වුණා. දැන් සීගිරි කාශ්‍යප කියලා කියන්නේ කාම සුකල්ලිකාණු යෝගයකින් රජකම් කරගෙන හිටිය රජ කෙනෙක්. මොකද සීගිරි කියන්නේ කලාගාරයක්. ඒක ගලක් උඩ නිර්මාණය වෙලා තිබ්බි තමයි මේ දෙමාපියෝ ළඟ හැදුනේ. තාම විවාහයකට සුදුසු වෙලත් නැහැ. ඒක නිසා තමයි අනේ ඒකිගේ කැකුළු ඇඟ කඳ හැම වෙලාවෙම සිහි වුණා කියලා කියන්නේ. එතකොට මාලිගාවෙන් තෑගි බෝගත් හිමි වෙලා තියෙනවා. ඊට පස්සේ මේ තාත්තා කියනවා කරඬුවක් වගේ උඹේ උඩුකය අනෙක් උන්මැද දිලිසුණා. මේ චිත්‍රය දැකලා තාත්තා හොරෙන් ඇවිදින් බලනවා මේ චිත්‍ර දිහා. මගේ හුස්මක් වැඩි වෙන්නේ නැති දුවේ කළුගල හෙලුණා. ඊටාම ප්‍රකම්පනීය අවස්ථාවක්. තාත්තට සටන් කරන්නත් බෑ රජුරුවොත් එක්ක දුවව ගලව ගන්න. මොකද මේක මේ ඛේද වාචකය ඉතිහාසයේ පටන් අද වන තෙක්ම සමාජය තුල සිද්ධ වෙන දෙයක්. ධනය බලය හිමි පුද්ගලයන් විසින් ධනය බලය අහිමි පන්තියේ කාන්තාවන්ව කායික වශයෙන් සූරාගෙන කන කෑමට විරුද්ධව මේ කවියා විසින් මේ කවිය ගොඩනගලා තියෙනවා. ඔබ දුරකථන අංකය සඳහන් කළොත් 0.779 340 240 0.779 340 240. ඔව් ඒ තමයි සකුන්තලා ආටිගල ගුරු මහත්මයා අනුරාධපුර සිරි දීපානන්ද ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රධාන භූමිකාව නියෝජනය වෙන්නේ පානදුර රාජකීය විද්‍යාලේ. අපි එහෙමනම් අර කියපු සමන් ලෙනින්ගේ ගායනය අහමු. සමහර විට ඒ අතරතුර අපිට කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධ වෙන්නට සිදු වුණොත් අපිට ඔබව සම්බන්ධ කරන්නට සිදු වෙනවා කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාව සමගින්. පැදුරෙන් මිදී කෙල්ලට වාසලට යන්නට වුණා. අනේ ඒකිගේ කැකුළු ඇඟ කඳ හැම වෙලාවෙම සිහි වුණා. මාලිගාවෙන් අපේගේ පැලට තෑගි බෝගත් හිමි වුණා. දුහුල් සලු පිලි සිහිල් ජල කෙලි දුවට හිමි බව සැලවුණා. දුවට හිමි බව සැලවුණා. ගලේ මුදුනක උඹේ රුව සිත්තම් වුණා. එය බලන්නම හොරෙන් හවසක මාත් එතැනට ගොඩ වුණා. කරඬුවක් අනෙක් උන් මැද දිලිසුණා. මගේ හුස්මත් ගැටි වෙන්නේ නැති දුවේ කළුගල හෙලුණා. දුවේ කළුගල හෙලුණා.
ටික ටික මෙලෙක් වෙනකොට එන්න වෙයි මං දන්නවා උඹේ දූවිලි සුවඳ තැවරුණු පැදුර තාමත් තියෙනවා දැනුත් සීගිරි සිංහයා කට ඇරන් ඉන්නවා පේනවා ඒ ඉසව්වෙන් යද්දිමන් පොඩි කෙල්ල හංගා ගන්නවා පොඩි කෙල්ල හංගා ගන්නවා ඔබ කතා සාරිත් සාගරයේ සමගින් සකුන්තලා ආටිගල ගුරු මහත්මියද සම්බන්ධ වෙන්නේ. ඉතින් අනුරාධපුර සිරි දීපානන්ද ප්‍රාථමික විද්‍යාලය නියෝජනය කරමින්. ඉතින් මේ වෙලාවේ ඔබ ප්‍රධාන වශයෙන් නියෝජනය කරන්නා වූ පානදුර රාජකීය විද්‍යාලය නියෝජනය කරමින් සහ කළුතර විද්‍යාලයේ හිටපු විදුහල්පති සරච්චන්ද්‍ර සිල්වා මහතා අපත් සමග සම්බන්ධ වෙනවා. ඔව් අපි ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන් මේ අපි ආයිබෝන් අපි දැන කියා ගන්නට කැමතියි. දැන් ඔබතුමාගෙන් විශේෂයෙන්ම අද වැඩසටහන වෙනුවෙන් සහභාගී වෙන්නේ ඔබේම පාසලේ ගුරුතුමියක්. හිටපු ඔබ විදුහල්පති මගේ දරුවෝ පාසලේ ගුරුතුමියක්. විද්‍යාලයේ හිටපු ගුරුතුමියක් තමයි සහභාගී වෙන්නේ. ඔබ ඒ පිළිබඳව ඔබතුමන්ට දැනෙන දේ? ඇත්තෙන්ම සතුටුයි මම මේ අවස්ථාවේදී තුමිය මේ වගේ පාසල් කාලයේ තුමත් පානදුර රාජකීය විද්‍යාලයේ ඉන්න කාලේ සීමා තුලත් කලා කටයුතු වලට සෑහෙන සහයෝගයක් දැක්වුවා. 2012 වසරේ තමයි පානදුර රාජකීය විද්‍යාලයේ ඉස්සෙල්ලාම එන්නේ මම විදුහල්පතිව ඉන්නකොට. එතකොට ඒ ආපු ගමන් මට ඒ වෙලාවේ දෙන්න තිබුණේ මෙතුමියට ප්‍රාථමික පන්තියක් ඉගෙනන්න තමයි. නමුත් මෙතුමියගේ කලා කටයුතු මාධ්‍ය පිළිබඳ තිබිච්ච දක්ෂතාවය දැක්කන් පස්සේ මම උසස් පෙළ මාධ්‍ය විෂය බාර දීලා මේ මාධ්‍ය ඒකකයක් මෙතුමියට බාර දුන්නා 2013 වර්ෂයේ. ඇත්තෙන්ම ඊටාම හොඳින්ම ළමයි එක්ක ඒ කටයුතු සාර්ථකව කරන්න පුළුවන් වුණා හැකියාව තිබුණා. මොකද හේතුව මමත් සෑහෙන කලා කටයුතු වලට පාසලේ ඉන්න කලා උළෙල වලට සෑහෙන කැපවීමෙන් කටයුතු කරන අයට මම සෑහෙන උනන්දුවක් දැක්වුවා. ඒක ප්‍රතිඵලයක් වශයෙන් මෙතුමේ කාර්ය සාර්ථකව කරගන්න පුළුවන් වුණා. ඇත්තෙන්ම ඕනෑම අවස්ථාවක පාසලේ කටයුත්තක්දී මම හිතමු ක්‍රීඩා උත්සවයේ ඒ වගේ අවස්ථා වුණත් පාසල වෙනුවෙන් සෑහෙන කටයුත්තක් කරන්න මෙතුමියට හැකියාව තියෙනවා. මොකද මෙයා කලා කටයුතු ගුරුවරුන්ගේ මේ අවස්ථාවක් තිබුණොත් ඒ අවස්ථාවලත් මෙයා මෙතුමිය සහභාගී වෙනවා ආදර්ශ මහත්මිය. ඉතින් ඒ නිසා ඇත්තෙන්ම පාසල් දිවියේ නම් දරුවෝ සමග ඒ වගේ ගුරු මණ්ඩලයේ සමග මේ මා විදුහල්පතිතුමා සමග සෑහෙන හොඳින් එකමුතුව කටයුතු කරා. ඇත්තම සතුටුයි මේ වගේ අවස්ථාවකට මෙතුමියගේ මේ දක්ෂතාවයේ ඉදිරිපත් කළ මෙතුමිය අවස්ථාවට සහභාගී වීමත් මට මේ වගේ දෙයක් ඉදිරිපත් මම එතුමිය ගැන කියන්න අවස්ථාව ලැබීමත් ඇත්තෙන්ම සතුටට කරුණක් තමයි. තව එහෙනම් අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට. ඒ තමයි සරච්චන්ද්‍ර සිල්වා මහතා. එතුමන් පානදුර රාජකීය විද්‍යාලයේ වගේම කළුතර විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමා. ඉතින් සකුන්තල මහත්මිය දැන් ඔබතුමිය ඊළඟට තෝරගන්නවා මේ අභිෂේකා නේද? ඔව් අභිෂේකා විමලවීරගේ තාත්තේ මන් තුංග සමනල කන්ද තරණය කරනවා කියන ගීතය. ඇත්තටම අභිෂේකා විමලවීරගේ ගීතත් ගොඩක් හැම ගීතයක්ම වගේ ඉතා හොඳ අර්ථයක් සහිත ගීත කියලා මම විශ්වාස කරනවා. මේ ගීතය මේක ගීතයක් වෙන්න කලින් ඇත්තටම මේකත් කවියක් විදිහට එලි දැක්වුණු පද රචනයක්. මේක සුහර්ෂිනී ධර්මරත්න කියන රාජ්‍ය සම්මානලාභී කිමිදිය විසින් තමයි නිර්මාණය කරන්නේ මේ කවිය. එතුමිය දක්ෂ ලේඛිකාවක්, ඒ වගේම ජීව විද්‍යා ගුරුවරියක්. සුහර්ෂිනී ධර්මරත්න මහත්මියගේ පියා
මිය ගියාට පස්සේ තමයි මේ කවිය රචනා කරන්නේ. ඇත්තටම මේකෙදි ජීවිත ගමනත් සමනල කන්ද තරණයත් ජීවිත ගමන අපි යන එකත් එකට සම කරනවා. ජීවිතයේදී අපිට මූණ දෙන්න සිද්ධ වෙන දේවල් එක්ක මේ ජීවිත ගමන යද්දී තාත්තගේ රැකවරණය, තාත්තගේ ආරක්ෂාව ආදරය අහිමි වීම දුවෙකුට කොච්චර බලපානවද කියන එකේ වේදනාව ඊටාම සංක්ෂිප්තව මනා සංයමයකින් යුක්තම ඊටා උසස් පද රචනයකින් හදවතට දැනෙන විදිහට හදවත කම්පණයටපත් කරන විදිහට ලියවිලා තියෙනවා මේ ගීතයේ තුල. විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍ය තුල දැන් අම්මා ගැන ලියවිච්ච ගොඩාක් ගීත තියෙනවා. නමුත් ඊට සාපේක්ෂව තාත්තා ගැන ලියවිච්ච ගීත අඩුයිද කියලා මට හිතෙනවා. දැන් ওই තාත්තා ගැන ලියපු ගීත අතරින් අපිට ගොඩක් මතකට එනවා ටීඑම් ජයරත්න මහත්මයා ගායනා කරන අම්මා සඳකි මම යෙලොව හිරුව රිදී කියන ගීතය. ඒ ගීතේ එතුමාගේ බිරිඳ මාලිනී ජයරත්න මහත්මිය ලියනවා පියසෙනෙහසට කවුගේ ලිය උනා මදි කියලා. ඉතින් ඇත්තටම මේ ගත්තාම මේ ගීතය තුලින් අර ගොඩාක් තාත්තගේ ආදරය කියන එක, තාත්තගේ ආරක්ෂාව කියන එක, තාත්තා ජීවිතේට කොයිතරම් අපිට තාත්තා අහිමි වුණාම ඒ අහිමි වෙච්ච දරුවෙකුට දැනෙන කම්පණයේ වේදනාව මනා ලෙස මේ ගීතයෙන් මේ ඉදිරිපත් කරලා තියෙනවා. ඕනම් දැන් මේකෙදි මුලින්ම කියනවා මකර තොරණේදී පඳුරු ලාගෙන සීත ගඟුලට බහිනවා. ඕනම කෙනෙක් තමන්ගේ ජීවිතයේ අරමුණු වෙනුවෙන් ගමනක් යන්න පටන් ගනිද්දී දැන් අද දවස කොච්චර දුෂ්කර වුණත් වර්තමානයේ කොයිතරම් දුක්ඛිත වුණත් අනාගතයේ සුබ සිහිනයක් වෙනුවෙන් අපි හැමෝම මේ ජීවිත ගමන යනවා. කවුරුත් ඒක අතරමඟ නතර කරන්නේ. හෙට හොඳක් වෙයි කියන බලාපොරොත්තුවෙන් හැමෝම මේ ජීවිත ගමන යනවා. එතකොට අර පේ වෙලා පඳුරු දාලා බාරහාර වෙලා තමයි අපි මේ බලාපොරොත්තු වලට අපි යන්නේ. මේ විදිහට ගමන පටන් ගන්නවා. හෙලට පහලින් ලිහිණියක්ගේ විලාපේ මට ඇසෙනවා. ගමන පටන් ගනිද්දිම විලාපය කියලා කියන එකෙන් යම්කිසි වේදනාකාරී දෙයක් මේ ජීවිතේට සිද්ධ වෙලා තියෙනවා. තාත්තේ මන් තුංග සමනල කන්ද තනියම නගිනවා. උතුම් වූ සමනල කන්ද මන් තනියම තරණය කරනවා. කන්ද පාමුල බෑන සමනල දෑල කඳු පෙළ පේනවා. සමනල කන්දත් එක්ක සමීපව තියෙන අනිත් කඳු දෙක තමයි බෑන සමනල කියලා කියන්නේ. මේක රාවණා රජුරුවන්ගේ බෑනට අයිති කන්ද කියලා කියනවා. ඒකයි බෑන සමනල කියලා කියන්නේ. දෙපැත්තෙන් දෑල කඳු පෙළ පේනවා. විඩා දෙරුණම අම්බලම ළඟ ඔහේ ඇලවි ඉන්නවා. අනේ නුඹ කොයි බින්දැවිදින් පුතේ වෙහෙස දහනවා. ඇත්තටම තාත්තා අම්මගේ ආදරේ නිතරම ප්‍රකාශයටපත් වුණාට තාත්තා කියන කෙනා හැමතිස්සෙම ආදරේ ප්‍රකාශ කරන්නේ වචනෙන්. තාත්තත් සමනල කන්ද වගේ දරාගෙන ඉන්නවා. හැංගීම් එළියට එනවා අඩුයි, ප්‍රකාශ කරනවා අඩුයි. හැබැයි දරුවන්ගේ ජීවිත දිහා බලාගෙන දරාගෙන දරුවන්ගේ ජීවිතවලට එන ඕනම අභියෝගයක් ඒවට ඒ තාත්තා කියන කෙනා නිහඬව ඉඳගෙන ලොකු දෙයක් කරනවා. නිහඬව අපේ සාහිත්‍ය තුලින් හැමදේම උත්කර්ෂයට නංවන්නේ අම්මගේ ගුණය තමයි වර්ණනා කරන්නේ. නමුත් අම්මා මිය ගිය තැන්වල, අම්මා තමන්ගේ වගකීම අතෑරලා ගිය තැන්වල, අම්මා හිමි වෙච්ච දරුවන්ට අම්මගේ ආදරයක් දෙන ඒ අර උපත නොදුන්නට, ඒ ජීව විද්‍යාත්මකව ශාරීරිකව මව්කුරි නොදුන්නට දරුවන්ගේ ජීවිතයේ අම්මගේ කොටසක් කරන තාත්තලා මමයි ගුරු ජීවිතය තුළ දැකලා තියෙනවා. කවදාවත් පන්ති කාවලට එන්නේ නැති අම්මලා ඉන්නවා. තාත්තලා එනවා හැමදාම. සමහර තාත්තලා ජීවිත කාලෙ. එතකොට ඒ වගේ මේ දරුවන්ට කරදරයක් වුණාම දරුවෙකුට වෙහෙස, විශේෂයෙන්ම දුවෙකුට තාත්තා ඇවිදින් හෙමින් අහනවා අනේ නුඹ කොයි බින්ද ඇවිදින් පුතේ වෙහෙස දහනවා. හෙමින් නුර මත වඩා හිඳුවා සෙමෙන් පඩිපෙළ නගිනවා. ඉරත් ඉර සේවයට ඇවිදින් අනියම සම්බන්ධතරණය කරද්දී යට වෙහෙස දෙනුනාම එයා පැත්තකට වෙලා ඇලවිලා ඉන්නවා. යට තේරෙනවා තාත්තා ඇවිදින් එයාට කතා කරනවා. එයාව වඩාගෙන අරගෙන යනවා. පුංචි කාලේ තාත්තා අපිව වඩාගෙන ගියා වගේ. කොච්චර ලොකු වුණත් අපි කැමති අම්මා තාත්තගේ ආදරේ ස්පර්ශයෙන්ුත් ලබන්න අපි කැමති. අපි හිස අත ගන්නවට. ඉතින් ඒක නිසා මෙයා හීනයක් තමයි දකින්න ඉර සේවය ආවට පස්සේ ඒ හීනෙත් බිඳිලා යනවා. අත්වැටට බර දෙන්න බෑ මට බොම කඩතොළු පේනවා. නුඹේ අත්තර ලිහුණු දාසිට තාත්තේ බය හිතෙනවා. මට හිතෙනවා මේ ගීතයේ ආත්මේ තියෙන මෙන්න මෙතන කියලා. අත්වැටට බර දෙන්න බෑ මට බොම කඩතොළු පේනවා. අත්වැට කියලා කියන්නේ ස්වාමියාට අත්වැට
වෙන්නේ බිරිඳට අත්තට වෙන්නේ ස්වාමියා. අවිවාහකයි නම් තමන්ගේ සහෝදරයෙක් සහෝදරියක් වෙන්න පුළුවන්. එතකොට ඒ කාටවත් අම්මා තාත්තා දීපු රැකවරණේ දෙන්න බෑ. ඒ අයගේ ළඟ තරම් තාත්තගේ තරම් සමාවක් තියෙන, තාත්තගේ තරම් ආරක්ෂාවක් තියෙන, තාත්තා තරම් ආදරය දීපු පිරිමි හදවතක් මට කවදාවත් හම්බෙලා නැහැ. මගේ ස්වාමියාවත්, මගේ පුතාවත්, මගේ සහෝදරයාත් මම ඒ අයට ගොඩක් ආදරෙයි. හැබැයි ඒ අයත් මට පෙරලා ආදරෙයි. නමුත් මගේ තාත්තා දීපු කොන්දේසි විරහිත ආදරේ, සීමාවක් නොමැති සමාව මට ඒ අයගෙන් හම්බෙයි කියලා මට විශ්වාස නැහැ. මට මේ කවිය මේ ඇයි දැන් මම තෝරගත්තේ කියලා ඔබ අහන්න පුළුවන්. මගේ තාත්තා ජීවත් වෙනවා. හැබැයි මගේ තාත්තා අංශභාග රෝගයට ලක් වෙලා ඉන්නේ. තාත්තට කතා කරන්න අමාරුයි. වෙනද වගේ මට හැමදේම ගිහින් තාත්තට කියන්න බෑ. වෛද්‍යවරු කියලා තියන්නේ යාට හැමදේම කියන්න එපා කියලා. මම ගිහින් කතා කරලා සීමාවක ඉඳන් තමයි කතා කරන්නේ. වෙනද වගේ මට හැම දෙයක්ම තාත්තට කියන්න බෑ. ඉතින් එතකොට එයා මම උසස් පෙළ කරන කාලේ මං කියන්නේ මේ කොච්චර තාත්තගේ ශක්තිය අහිමි වීම කියන එක දරුවෙකුට දැනනවද කියන එක. මම උසස් පෙළ විභාගයට පෙනී ඉන්න මාස 3කටම කලින් මගේ තාත්තා රියානතුරකට මුහුණ දෙනවා. ඔහු ජාතික රෝහලේ හදිසි අනතුරු එකකේ දැඩි සත්කාර එකකේ ඉන්නවා. තාත්තා මිය යයිද කියන බය ඇති වෙනවා. අන්න එදා තමයි මම තීරණය කරන්නේ මම කැම්පස් යන්න ඕන කියන. මොකද මට එහෙම ලොකුවට දක්ෂතාවයේ තිබිච්ච ශිෂ්‍යයෙක් නෙමෙයි මම පන්තිත්. මම සාමාන්‍ය ශිෂ්‍යෙක්. මට කැම්පස් යන්න ඕන කියන සිතුනකද මට ජීවිතය ගැන බයක් ඇති වුණා. තාත්තා නැති වුණොත් ඒකට කොහොමද අපි මුහුණ දෙන්නේ? තාත්තා නැතුව කොහොමද මේ ජීවිත ගමන යන්නේ කියලා. ඉගෙන ගන්න ඕන, කැම්පස් යන්න ඕන කියලා හිතුනේ මට තාත්තගේ රියානතුරෙන් පස්සේ. නමුත් ඊට පස්සේ දැනුත් ඉතින් ඔහු අර පෙරදා මට තිබිච්ච ඒ ආදරේ නැතුව නෙවෙයි. නමුත් ඒ ප්‍රකාශයට පත් කරන්න මාත් එක්ක ඉන්න ඒ දේවල් දැන් ගොඩක් ජීවිතේ අනිත් එක මම අනුරාධපුරයට ගියාට පස්සේ තව දුරටත් ඈත් වෙලා තිනවා. ඒකත් එක්ක මට මේ ගීතය දැඩිව දැනෙනවා. ඒ හින්දා මම හිතනවා මට ජීවිතේ හම්බ වෙච්ච හැම හයියකම ලොකුම පාදම හදලා දුන්නේ තාත්තා කියලා. හින්නිකයක් හිර කරන් මම කන්ද මුදුනට නගිනවා. සිරිපතුල උඩ නල්ල තියලා නුඹේ පායුග වඳිනවා. හැම දෙයකම අවසානයේ ගෞරවය අයිති වෙන්න ඕන තාත්තට. දිනන හැම දිනුමකම ගෞරවය අපේ ජීවිතේ තාත්තට අයිති වෙන්න ඕන. අද වැඩසටහන වෙනුවෙන් සහභාගී වුණේ ආදර්ශ ශකුන්තලා ආටිගල අනුරාධපුර සිරි දීපානන්ද ප්‍රාථමික විද්‍යාලය නියෝජනය කරමින් ප්‍රධාන නියෝජනයේ තිබෙන්නේ පානදුර රාජකීය විද්‍යාලයේ සෑගේ පෞද්ගලිකව තිබෙන අවශ්‍යතාවය මත තමයි අනුරාධපුරයට කෙටි මාරුවක් ලබාගෙන තියෙන්නේ. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට. අර අපි තෝරගත්තේ අවසන් වශයෙන් අභිෂේක් නේද? බොහොම ස්තුතියි. මගේ ගීතයට පෙර මේ කවිය කියන්නම්. මේ ගීතය අන්තර්ජාලයේ අභිෂේක මං හිතන ලියපු කවියක් මේ තියෙන තාත්තා ගැන. ගව් ගානක දුක කියන්න, පඩි ගානක හතේ අරින්න, උරහිස මත හිස තියාන, මගේ නිහඬ හඬ අහන්න, පෑරුණු තැන් සුව කරන්න, තව ගව් 1000ක් දුවන්න, දෙවියනි තත්පර 60කට තාත්තාව ගෙනත් දෙන්න. එමුනම් බොහොම ස්තුතියි. හැමෝටම යහපතක්ම වේවා. පඬුරුලාගෙන සීත ගඟුලට බහිනවා, හෙලට පහලින් ලිහිණියක් කගේ විලාපය මට
සිට